හරි මේ ඊළඟට තියෙන්නේ වර්ග පූර්ණ ගානන්නේ. ඇති ඔන්න අඳන්නේ නැතුව බදා ගන්න ඕන හොඳ. දැන් වර්ග පූර්ණේ බෑ කියලානේ කීක හිටියේ. බලන්න බැරි වර්ග පූර්ණේ කොහොමද දේශ වෙන්නේ කියලා. හරිද? මේ ගණන් මෙහෙම අමාරු නෑ ළමයි. පාර බොරුවට මේ බය වෙලා ඉන්නේ. හරියට ගානක් කියව ගන්න. දැන් පේනවනේ ගානක් දුන්නාම ගානක් කියවන්නේ නැහැ. ඕක තමයි තියෙන පළවෙනි ප්‍රශ්නේ. හරිද? මොකෙන් ගාන කියව ගන්න? මොකද්ද බලන්න දීලා තියෙන ගාන? මොකෙන් ගාන කියව ගන්න? හොඳට ගාන බලන්න. ගාන බලන්න උඩින් පල්ලෙන් නෙමෙයි. සමහර දරුවෝ මේ ගානක් කියවනවා නිකන් අර නව කතා කියනවා වගේ. එහෙම ගණන් හදන්න බෑ. ගණන් හදන්න නම් ගාන හොඳට කියවන්න ඕන. හරිද? හරි. අන ගාන කියවුවා. මොකද්ද ගාන? දැන් මේ හැම ගානකම පුතා අපි ඕරේ විභාගෙ ලියනකොට විභාග ප්‍රශ්න පත්‍රයේදී කලබල වෙන්න එපා. මොකද ඔයගොල්ලන්ට ගණන් කියවන්නම පේපර් එකේ වැඩිපුර විනාඩි 10ක් දෙලා තියෙනවා. ඒක දන්නවද? සෙකන්ඩ් පේපර් එකේ පැය 3යි විනාඩි 10ක් දෙනවා. ඒ විනාඩි 10 දෙන්නේ මොකටද? විනාඩි 10. ඒ විනාඩි 10 දෙන්නේ අතිරේකව කියවන්න. එහෙනම් මේ ගානක් කියවන්න ඔයා අනිවාර්යෙන් කාලය ගත යුතුමයි. ඒක තමයි අංක 1. විනාඩි 10ක් ගියර එක නැත්තටම හොඳටම හොඳයි. දැන් අපේ කාර්ය විභාගයේදී විනාඩි 10ක් දුන්නා. ළමයි අපිට වෙලාවට වැඩේ කරන්න දුන්නා. දැන් ඔයගොල්ලන්ට සලකන වැඩි මේ. හරි විභාග දෙපාර්තමේන්තුවේ. දැන් වැඩිපුර විනාඩි 10කුත් දීලා. ඒතකොට ඔයා මුලින්ම ගාන හොඳට කියවන්න. ඒක තමයි ගානේ සාර්ථකත්වයේ පළවෙනිම පියවර. හරිද? බලන්න මොකක්ද තියෙන්නේ කියලා. රූපයේ දැක්වෙන්නේ ඒක කේන්ද්‍රීය වූ වෘත්ත දෙකකින්. ඒක කේන්ද්‍රීය වෙච්ච වෘත්ත දෙකක්. ඒතකොට රූප සටහනෙන් පේනවා කුඩා වෘත්තයේ අරය x ද විශාල වෘත්තයේ අරය අර කුඩා වෘත්තයේ අරයට වඩා සෙන්ටිමීටර් 5කින් දිගින් වැඩි. සෙන්ටිමීටර් 5ක් දිගින් වැඩි අර මුල් දෙකට වඩා. ඊට පස්සේ කියන වෘත්ත දෙකේ ඔන්න හොඳම පොයින්ට් එක. වෘත්ත දෙකේ වර්ගඵල අතර අනුපාතය 2/3 වේ. අනුපාත කියන එක දැක ගමන් ළමයා බය වෙනවා. මතක තියාගන්න හැම ගානක්ම හදන විදිය මේ ගාන ඇතුලේ තියෙන පුතේ. දැන් බලන්න මෙයා අපිට ඇඟිල්ලෙන් යන කියනවා වහාම මේකට වර්ගඵලය දාපන් වර්ගඵලය දාපන්. මොකද්ද වර්ගඵල? වෘත්ත සඳහා. අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. හොඳට බලන්න උපසටහන. හරිද? පොඩි වෘත්තයක් දාලා තියෙනවා මෙහෙම ඇතුලේ. හරිද? එතකොට එයාගේ අරය දීලා තියෙන x කියලා. ඒක කේන්ද්‍රීය. එම කේන්ද්‍රයෙන් වෙච්ච තව වෘත්තයක් තියෙනවා ඒක විශාලයි. ඒ විශාල වෘත්තය අරය අර ඇතුලේ වෘත්තයේ අරයට වැඩිය 5කින් වැඩිලු. ඒතර පුතේ 5කින් වැඩි ඒක හින්දා මෙතන මෙන්න මේ ગેප් එක 5 සෙන්ටිමීටර් දීලා තියෙනවා. ඊළඟට යා කියනවා කුඩා එකේ වර්ගඵලය සහ මම එක A1 කියලා ගන්නම්. විශාල එකේ වර්ගඵලය A2 කියලා ගත්තොත් ඒ දෙන්න අතර අනුපාතය පුතේ 2/3යිලු. හරිද? 2/3යිලු. දැන් එහෙනම් ගාන හදන්න අපිට ලේසි. මේ බොරුවට නහයෙන් ගණන් එපා ගණන් බෑ කියලා හරියට සෙට් වෙන ගණන් ගොඩ යත හැකි. මේ බලන්න. අපි දැන් බලමු. අපි ලියනවා හරිද? A1 ඒ කියන්නේ කුඩා වෘත්තයේ වර්ගඵලය. කුඩා වෘත්තයේ වර්ගඵලය. ඒතර දැන් අපි මේ වර්ගඵලය ඇසුරෙන් වර්ගජ සමීකරණය ගොඩනගන්නයි තියෙන්නේ. වර්ගජ සමීකරණය ගොඩනගා ගන්න ඕන. හරි ඔන්න අපි බැලුවා A1. ඒ කියන්නේ කුඩා වෘත්තයේ වර්ගඵලය. සාමාන්‍ය පුතාට දන්නවනේ වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගය. හරිද? එතකොට දැන් මේක කොහොමද ආදේශ කරන්නේ? 5මයි. මේ ගණන් වල කිව්වේ නැත්තම් පුතේ මලාට වෙනස් කරන්න එපා සංකේත. හොඳේ ලෝක අමාරුක වැටෙන්න දීලා තියෙන විදියට හැමීට යන්න. ඊට පස්සේ r කියන්නේ අරය දීලා තියෙන x. එහෙනම් r වර්ගය කියන්නේ පුතේ x වර්ගය. ඔන්න අපි එකක් හදාගත්තා. ඒ කියන්නේ කුඩා වෘත්තයේ වර්ගඵලය හදාගත්තා. කලබලද? කලබල නැහැ. හැමීට යනවා. හරි. ඊළඟට අපි යනවා පුතේ A2 හෙවත් විශාල වෘත්තයේ වර්ගඵලය හොයන්න. ලෝකඩ වර්ගඵලය හොයන සූත්‍ර එකයි තියෙන්නේ 5r වර්ගය. ඒක දානවා දැන් විශාල වෘත්තයක. මොකද කරන්නේ? 5මයි. දැන් බලන්න r
R කියන එක පුතාට තේරෙනවද? x ධන 5. මොකද x 5ක් එකතු කරන්න වෙනවා. එහෙනම් අපි x වර්ගය කියන තැනට දානවා x ධන 5. වර්ගය නේද වර්ගය. මේවා ලියන්න බය වෙන්න එපා තමයි. මේවා ලියන්න හුරු වෙන්න. ඒක තමයි මේ ක්‍රමය. සීනි බෝර ගණන් හදන්න විභාග ගොඩ ගිය කෙනෙක් නෑ. හරි. දැන් මේ වගේ හොඳ ගණන් ඔයා හදන්න ඕන. අන්න අපේ මේ කෙටි ප්‍රශ්න 600ක නොමිලේ වැඩසටහනක් කරන හොඳේ කෙටි ප්‍රශ්න 600 නොමිලේ හදනවා ඔන්ලයින් හරහා පේපර් 24. හොඳේ මාස 6 තව දෙන්නේ. ඒක විස්තරත් පාටවන්න අපිට WhatsApp එකක් දෙන්න සම්පූර්ණ දාන්න. හොඳේ කෙටි ප්‍රශ්න 600ක් හදාගත්ත කියන්නේ ඔයාට පැයක් ඇතුළතදී ලකුණු 50ක් ගන්න පුළුවන්. හොඳේ කිසි ගේමක් නැතුව. සම්පූර්ණ නොමිලේ. එතකොට ඒ සමීකරණය දෙවෙනි එකත් හදලා ඉවරයි. දැන් අපි බලන කතාව මොකද්ද? වර්ග මෙතන ගාන හදන්න මොකක් හරි මෙයා දෙන්න බෑ පාත් එකක්. ඔය පාත් එක හොයාගන්න ගැන ළමයාට බැරි වෙන්නේ නැත්නම් ළමයින්ට ගණන් පුළුවන් නේ. විභාගෙදි මොකද්ද වෙන්නේ? විභාගෙදි ළමයා කරගන්නේ ගාන කියවනවා. එයා ගණන් හදලා හොඳට හුරු වෙලා තුනොත් තමයි ගාන හදන්න යාට ට්‍රැක් එකට එන්න පුළුවන්. ඒකයි මේ මහන්සි වෙන්න පුතේ. ඒකයි මේ පන්ති ඇතුලේ හොඳම ගණන් හදන්නේ. මොකද හොඳ ගණන් හදලා හුරු වුණාම යාට ගානක් කියන එක නැතින් ගේමක් නැහැ ටක් ගාන කරත හැකි. හරිද? එතකොට වර්ගපද අතර අනුපාතය අරගෙන අපි ඔන්න ඒක මේකට දානවා පුතා. දැන් අනුපාතය කියන එක අපි ගන්නෙ භාග විදියට. මොකද දැන් කුඩා එකේ සහ විශාල එකේ අනුපාතය 2:3. එහෙනම් මෙහෙම මම ලියනවා. මොකද්ද? කුඩා එකේ වර්ගපදය 5x වර්ගය බෙදීම විශාල වර්ගපදය 5x ධන 5 වර්ගය. එතකොට ඒ දෙන්න අතර අනුපාතය නැත්නම් අපි කියන මේ භාගයේ බෙදීම හරියටම සමානයි. එහෙනම් 2 බෙදීම 3ට. හරිද? මම අපූර්ව දෙයක් නේ. මහා අරුපු දෙයක් නෙමෙයි. හරි. දැන් මොකද වෙන්නේ? මේ 5ට මේ 5 කපත හැකියි. ඊට අපේ මේ වගේ මෙන්න මේ වගේ පුතේ දෙයක් ආවහම අපි මොකද කරන්නේ? හරස් කුණිතේ දානවා. 3ෙන් x වර්ගය වැඩි කරනවා. 3යි x වර්ගය. 2ෙන් x ධන 5 වර්ගය වැඩි කරනවා. එතකොට 2ෙන් x ධන 5 වර්ගය වැඩි කරනවා. පුතා මේ වෙලාවේ ඔයා මේ x ධන 5 වර්ගය ඔයා ප්‍රසාරණය කර සුරු කරන්න ඕන අර 10 පන්තියේ 4 වෙනි පාඩම් භාවිතා කරලා. x ධන 5 වර්ගය. දැන් මෙතන අපිට හදාගත හැකි මම දෙක හැමෝම ලියන්නම් x වර්ගය ධන 5 වරක් 2 10යි x 5 වරක් 5 25යි. සමහි පැත්තේ ඉන්නවා 3යි x වර්ගය හැමෝම බබා වගේ. හරිද? මහා ලොකු දෙයක් නෑනේ. මොකක්ද උනේ? වර්ගපද හෙව්වා ආදේශ කරලා සුරු කරලා ගත්තා. කුඩා වර්ගපරයෙන් විශාල වර්ගපරේ බෙදුවා. එයාගේ බෙදීමේ උත්තරේ 2:3 අනුපාතයේ භාගයක් විතර ලිව්වා 2 බෙදීම 3. පස්සේ 5ට 5 කැපුණා. ඊළඟට අපි කරේ හරස් ගුණිතය දැම්මා සුරු කරා. තාම සුරු කිරීම ඉවර නැහැ. හරිද? එහෙනම් දැන් සුරු කරමු. 3යි x වර්ගය සමානයි 2 වැඩි කිරීම x වර්ගය 2යි x වර්ගය ධන 2 වැඩි කිරීම 10 20යි x ධන 2 වරක් 25 50යි. දැන් මේ ඔක්කොම කරන්නේ මොකටද? අර ගාන ඇතුලේ දීලා තියෙන වර්ගජ සමීකරණය ගොඩනගා ගන්න නම් ඔයාලට දිහා බැලුවද? බලන්න මේ දීලා තියෙන වර්ග සමීකරණේ දකුණු පැත්තේ තියෙන සමාන ලකුණු දාලා බිඳුව. ඒ කියන්නේ ශූන්‍ය. ඒ කියන්නේ දකුණු පැත්තේ මොකුත් තියෙන්න බෑ. දකුණු පැත්තේ මේකේ මහ විශාල කොටසක්. මොකද කරන්නේ බිඳුව කරන්නේ? මේ ඔක්කොම මේ පැත්තට ගේනවා පුතා. මම දැන් මේ උඩ ටික මගනවා. මුලින් මේ ටික ලියාගන්න. හරිද? ඔන්න ඔතෙන්ට ආවා. දැන් මම කරන්න යන්නේ මේ කොටස මෙහෙට ගන්න එක. මේ කොටස මෙහෙට ගන්න එක කරන්න බෝඩ් එක ඉදමදිනේ. එහෙනම් මුලින් මේ ටික ඔක්කොම හොඳට ලියාගන්න. හරි. ඊට පස්සේ මම ඊටු කොටස ගියා දෙන්නම්. මම නැවත කියනවා මේ ලොකු ගණන් හදන්න ඕන නැතුව බෑ වැඩේ කරන්න. හරි. ඒකම මේ කෙටි ප්‍රශ්න 600.
ඒක මතක තියාගන්න. නොමිලේ දෙන්න ඔන්ලයින්. ලෑස්ති වෙන්න ඕන. හොඳ මැයි මාස දැන් ඉවරයි. ඊට පස්සේ දැන් මාස 6යි තියෙන තව ඉස්සරහට. ජූනි මාසේ 8 වෙනිදා සඳුදා අපේ රාත්‍රී 7:30ට පටන් ගන්න එක නොමිලේ ඔන්ලයින් විදිහට හැමෝම සම්බන්ධ වෙන විස්තර වන්න WhatsApp එක දාන්න අපේ group තියෙන ඒවට සම්බන්ධ වෙන links එහෙම එවන්නම් ඉතින් ටික බලාගෙන කරන්න. වැඩ කරොත් පුතේ කොට හොඳේ ටග්ගා දියා ගන්න ඉක්මන් ගන්න. හරි. දැන් බලන්න එතනින් එහා කොහොමද යන්නේ කියන එක. හරි. දැන් අපි අන්තිමට කිව්වේ මේ දකුණු පැත්ත තියෙන ඔක්කොම ඉවත් කරලා මේ පැත්ත බිඳුව කරගන්නවා. මේ පැත්ත බිඳුව කරගන්න ඔක්කොම මෙහෙට අරන් එනවා. එතකොට 3x වර්ගය ධන 2x වර්ගය සමාන ලකුණේ මේ පැත්තටම ඍණ 2x වර්ගය වෙනවා. ධන 20x මේ පැත්තටම ඍණ 20x වෙනවා. ධන 50 මේ පැත්තටම ඍණ 50 වෙනවා. සමාන ලකුණ ඔක්කොම ආවෙන් මේ පැත්ත ශූන්‍ය හැවත් බිඳුව වෙනවා. මාර දෙයක් වේසි. සුරු කරනවා x වර්ගය 3යි x වර්ගය 2යි අඩු කරනවා. අඩු කරාම පුතේ 3ෙන් 2ක් ගියාම 1යිනේ. එක දියන්නේ නැහනේ x වර්ගය. ඍණ 20යි x ඍණ 50 සමානයි බිඳුවයි. ඔන්න වර්ග සමීකරණය අපි තෘප්ත කරා, අපෝහණය කරා, පෙන්නවා. ඕක තමයි විභාගයට කරන් තියෙන්නේ. පුතේ ඔය වගේ මිසක් ආයෙත් බොරුවට නැහින්න දෙයක් නෑ. ඔයාලා මේවක හොඳට පුරුදු වෙන්න. මේක දැන් ඊළඟට විසඳීම තියෙනවා. මම කියා දෙන්නම්. අපි මේක ඔක්කොම ලියාගන්න. ඒ කියන්නේ x මගින් x වර්ගය ඍණ 20යි x ඍණ 50 සමානයි බිඳුව වර්ග සමීකරණය තෘප්ත කරන බව පෙන්වන්න. එය විසඳීමෙන් x යගය පළමු දශම ස්ථානයට නිවැරදිව සොයන්න. x වර්ගය පළමු දශම ස්ථානයට නිවැරදිව හොයන්න. ඒ කියන්නේ මේ සමීකරණය විසඳන්න. මේ සමීකරණය විසඳන්න තියෙන්නේ අපිට විසඳන්න යා දීලා තියෙනවා වර්ගමූල 6 අගයක් 2.44 මම පොඩ්ඩක් ලියා ගන්න. වර්ගමූල 6 2.44යි. හරි. හරි. එහෙනම් හොඳයි ඉතුරු ගානේ එහාට අනිත් පැත්තට හරාගෙන යමු එහෙනම්. right. දැන් ඔන්න ඔයා සමීකරණය ගොඩනගාගෙන ඉවරයි. විභාගෙදී සමීකරණය ගොඩනගා ගන්න බැරි වුණත් ඉතුරු කැලට කරලා ලකුණු ටිකක් හරි ගන්න හැකියි. ඔන්න දැන් සමීකරණය ගොඩනගා ගත්තා. අපි දැන් ඒක විසඳන්න බලමු. හරි විසඳන්න බලමු. කොහොමද විසඳන්නේ? මාර ලේසි. හරි. ඒ කියන්නේ දැන් මම මේක භාවිතා කරන්නේ වර්ග පූර්ණ කොටස. වර්ග පූර්ණේ. සූත්‍රය නෙමෙයි භාවිතා කරන්නේ. හරි. මුලින්ම කරන්නේ මෙන්න මේ ඍණ 50 මෙතන තියෙන සංඛ්‍යාව සමාන ලකුණෙන් විරුද්ධ පැත්තට අරගෙන එනවා. එතකොට ඒක පුතේ ධන 50 බවට පත් වෙනවා. ඊළඟට අපි මෙතන එකතු කළ යුතු නියත පදය දෙපැත්තටම එකතු කරන්න ඕන. අපි ඒක හදා ගන්නවා. කොහොමද කරන්නේ? අපි කියා දෙන්න මෙහෙමයි. මෙන්න රේසි ක්‍රම ඉගෙන ගන්න. මේක හැමෝටම මතක තියාගන්න පුළුවන් රේසි ක්‍රමයක්. මේ x ඉස්සරහෙන් තියෙන අගය 20නේ. ඒක දෙකෙන් බෙදන්න. කීයද දෙකෙන් බෙදුවම? කීයද? 10යි. very good 10යි. 10 10න් වැඩි කරන්න. 10 වරක් 10 100යි. සදාතනිකව එකතු කරනවා. ඒ කියන්නේ ධන 100යි. මොන කවදාකවත් ඍණ 100ක් එන්නේ නැහැ. ධන 100යි එකතු කරන්න ඕන. ඒ වගේම මේ පැත්තට පුතේක එකතු කරන්න. ඇයි සමාන ලකුණේ වම් පැත්තට මොකක්ද කරන්නේ? ඒක දකුණු පැත්තටත් කරන්න ඕන. හරිනේ. දැන් 50 100යි 150යි. මාරු. මෙන්න මෙතන අපි ලියනවා මේක තියෙන්නේ සාධක වෙන් කරන්න. සාධක වෙන් කරාම ඔයාලට තේරෙනවා 100 හැදෙන්නේ 10 වරක් 10න්. එහෙනම් අපි මේක කෙටියෙන් ගන්නවා x ඍණ අර දෙකෙන් බෙදුවා ගෙරුවා 10යි වර්ග කරා. ලොකුවට නටන්න දෙයක් නැහැ. හැබැයි අපිට ඕන දැන් මේ ටික හරිනේ. අපිට ඕන x ඍණ 10 වර්ගය නෙමෙයි මේ x තනි කරගන්න. එහෙනම් මේ වර්ගය නැති කරන්න
අපි එහා පැත්තේ තියෙන 150 වර්ගය නැති කරන්න පුතේ වර්ගමූලය දාන්න. වර්ගය නැති කරන්න වර්ගමූලය දාන්න. අන්න හොඳ ටෙක්නික් එකක්. හොඳට මතක තියාගන්න. වර්ගය නැති කරන්න වර්ගමූලය දාන්න. 150 වර්ගමූලය දීලා නැහැ. ඉතින් අපි අකිරකරණි කරණි කරනවා කියලා සිද්ධියක් ඉගෙනගෙන තියෙනව නේද? 11 පළවෙනි වාරේ මුල් පාඩම් වල. අන්න එක භාවිතා කරනවා. මම මෙතන එක ලියන්නම්. මේ හරිය ලියන්නම්. හරි. මේ බලන්න. 150 කියන්නේ අපිට එයා දීලා තියෙන ඉංග්‍රීසි 6නේ. ඔයා 150 6න් බෙදා ගන්න. ඒ කප ටික අයි කරගන්න. 150 6න් බෙදා ගන්න. 150 6න් බෙදුවාම 25යි. එහෙනම් පුතේ වර්ගමූල 150 කියන එක අපි හදා ගන්නවා 6 වරක් 25. 6 වරක් 25. එහෙම නැත්නම් 25 වරක් 6. එතකොට මෙතන වර්ගමූලය අගේ රත්තරන් පුතේ 6 වර්ගමූලයේ විදිහටත් ආපහු 25 වර්ගමූල විදිහටත් මේක අපිට කඩාගත හැකියි. අන්න 6 වර්ගමූලය අපිට දීලා තියෙනවා 2.44 වර්ගමූල 25 අගේ දන්නේ නැත්නම් විභාගයට යන්න එපා. මොකද හේතුව එච්චර බොරන්දර විභාගයට ගිහින් හරියන්නේ නැහැ කොල්ලෝ. එහෙනම් 25 වර්ගමූලය 5යි. ඔයගොල්ලෝ කියන්නේ කේන්ද්‍රන්ටත් මේක අයිති ඉතින්. මේ පහෙන් මේක වැඩි කරනවා. 5 වරක් 4 20 බිඳුව දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි 2යි 22යි දෙකක් ඉතුරුයි. 5 වරක් 2 10යි 2යි 12යි. දශම ස්ථාන දෙකක් අයින් කරා 12.2යි බිඳුවයි. එහෙනම් 150 වර්ගමූලය අපි දැන් හොයාගත්තා 12.2යි බිඳුව. අන්න ඒක අපි ආදේශ කරනවා. කොහොමද ආදේශ කරන්නේ? නිකන් නෙමෙයි ධන හෝ ඍණ කියලා දාලා 12.2යි බිඳුව විසිකරනවා. මේ බිඳුවෙන් අයින් කරේ හොඳ නැතුව කරන්න බෑ ඒක දාන්න ඕන. ඔන්න දැන් අපිට උත්තරේ එන්න බොහොම ස්වල්ප පියවරක් තව තියෙනවා. මට ඕන x නේ ඍණ 10 එහා පැත්තට ගේන්න ධන 10. ධන දාන්නේ නැහැ හොඳේ. අපි දැන් වැඩ නම් ධන කියලා ලියන්නේ නැහැ මේ වගේ තැන්වල. ඊට පස්සේ ධන හෝ ඍණ 12.2. ධන හෝ ඍණ 12.2. හරි. ඔන්න දැන් ඉතාලම ළඟයි ගාන ඉවර කරන්න. මට දැන් ඉඩමදි වේගන යන්න පුතේ. මට මකන්න වෙනවා. එහෙනම් ඔක්කොම ලියා ගන්න. දැකදී ඔයා ලියන අතර මම චුට්ටක් ආපහු කියන්නම්. මෙන්න මේ 150 වර්ගමූලය තමයි අපි මේ විදිහට හොයාගත්තේ. මේ අකිරකරණයක් කළා යන මෝඩ් එකට ගියේ 150 කියන්නේ 6 වරක් 25. මේ 6 කියන එක ගත්තේ ඉංගියෙන්. එතකොට 6 වර්ගමූලය 2.44යි 25 වර්ගමූලය 5යි ගුණ කරාම 12.2යි බිඳුවයි. නැත්නම් 12.2යි. හරිනේ. දැන් ඔන්න ඒක දැම්මා. ඒ දාද්දි ධන හෝ ඍණ කියලා දාන්න අනිවාර්යෙන් මතක තබා ගන්න. මොකද මේ වර්ගමූලයේ ධනාගයක් හෝ ඍණාගයක් දෙකම වෙන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය විදියට x ඍණ 10නේ. මට ඕන x ඉඳලා මේ තියෙන සංඛ්‍යාව අර පැත්තට අරන් ගියක ධන බවට පත් වුණා. හරිද? දැන් මට මේක මදි මෙතන පොඩ්ඩක් ලියන්න. නැත්නම් පේන්නේ නැහනේ. එන්න මම උඩට ගන්නම්. හරි. මේ වගේ ගණන් හදන්න මේ රචනා ප්‍රශ්න අපි දිගටම මේ වගේ දෙන්නම් උදව්වක්. ඒක මේ විශේෂයෙන් අර අපේ කෙටි ප්‍රශ්න. හරි. ඔන්ලයින් කෙටි ප්‍රශ්න 600ක් හදනවා. ඒ කියන්නේ පේපර් 24ක් මාස 6ට. මාස 6ට පේපර් 24ක්. හරිද? ඒ කියන්නේ 25 ඒවා 24ක්. ඒක 600 නේ. හරිද? එතකොට ඔයාලා මේ ගණන් ටිකට හදලා පුරුදු වුණොත් ඔයාලට විභාග ගණන් 25 ගේමක්ම නැහැ. ඉතින් ඒක අපි ඔන්ලයින් නොමිලේ කරන්නේ. යාළුවන්ටත් කියන්න ලින්ක් එක අරන් ෂෙයා කරන්න, යාළුවෝ සම්බන්ධ කරගන්න, WhatsApp group එකේ ලින්ක් එක එවන්නම්. ඒක වැඩ ටික දැස්ති ඒවා කරන්න පුතේ. හැම වෙලාවෙම තමන්ගේ වැඩේ ගොඩ දාගන්න. ආයිත් මේ කවුරුත් ඇඟිල්ලෙන් අරලා කියනකන් ඉන්න එපා. තමන්ගේ වැඩේ කරගන්න තමයි මහන්සි වෙන්න. හරි. එන්න. ඔන්න දැන් x සමානයි ඔහොම වුණා. එහෙනම් දැන් අපි ගමු මෙහෙම. 10නේ. ධන හෝ ඍණ වලින් ධන කියන එක ගන්නවා. මුලින්ම. ධන 12.2යි.
දැන් එකතු කරමුනේ. දැන් ලකුණු සමානයි. කතන්දර ඔක්කොම එකට ගැරපෙනවා. 10යි 12යි 22.2. ඔන්න x වලට එක උත්තරයක්. මම නැවත කියන x වලට එක උත්තරයක්. ඇයි තව උත්තරයක් ගත හැකි ඍණ දාලා. ඒකත් ගමු. x කියන්නේ 10 ඍණ. එතකොට ධනනේ ඉස්සරහා ආදේශ කරේ. දැන් 12.2 ඍණ කියලා ආදේශ කරනවා. පුතේ ලකුණු ධන ඍණ වෙනසයි. ලකුණු වෙනස්. මොකද ගන්නෙ? ලොකු එකෙන් පොඩි එක අඩු කරලා 2.2යි ලොකු එකේ ලකුණ දානවා එහෙනම්. එහෙනම් x වලට උත්තර දෙකක් එනවා. x වලට උත්තර දෙකක් එනවා. හැබැයි ඉතින් ළමයි දැනගන්නවා නේද? ළමයි දන්නවා අච්චර පොඩි බබ්බු නැහැ. x කියන්නේ දිගක්. x කියන්නේ අරයක්. වෘත්තයක අරය ඍණ වෙන්න බෑ. මොකද හේතුව එහෙම වුණොත් එහි වෘත්තයක් නැහැ. කියන්නේ බිඳුවකට වඩා අඩු වගේක් ඍණ වෙන්නේ. ඒ නිසා පුතාට දැන් ඔන්න උත්තරේ ගන්න පුළුවන්. කුඩා වෘත්තයේ අරය x වර්ගය එහෙනම් අපි කීයද කියන්නේ 22.2 සෙන්ටිමීටර ආසන්න පරම දශම ස්ථානයේට. කොහොමද ඉතින් ඇවිල්ලා තින්නේ පළවෙනි දශම ස්ථානෙට තමයි. right. ඔන්න ඔය වගේ වර්ගපූර්ණයේ තද ගණන් හදලා පුරුදු වෙන්න ඕන පුතේ. නැත්තම් පුතා අඬනවා විභාගෙට ගියේ. තේ අපුරුදු වෙන්න. එහෙනම් ඊළඟ කොටසට ඊළඟ ගානට යමු. ඔය ටික ලියාගන්න මොනවා හරි අවුලක් තියෙනවා නම් අහන්න. මුකුත් නැහැ මම හිතන්නේ හොඳටම පැහැදිලි. පොයින්ට් කීපයක් දුන්නා. අනුපාතය ඒක උරු තියාගන්න. ඊළඟට 150 වර්ගමූලයෙන් ගන්න විදිය. ඊට පස්සේ ඍණ නම් ඒක අපි නොසලකා හින්නවා දිග වර්ගදී හැමතැනම නෙමෙයි. ඍණ ගන්න තැන් හිතන් තියෙන එක වෙනම පස්සේ කතා කරමු. මේ වෙලාවේ x කියලා කියන්නේ ඍණ අගයක් නෙමෙයි ධන අගයක්. ඒ හින්දා උත්තරේ 22.2. හරි. ඔන්න ඔහොමයි. ඔයා වෙලෙට එන්නේ එකම නැවත. වාට මම මතක් කරනවා MCQ කෙටි ප්‍රශ්න 600ට සම්බන්ධ වෙන්න. ඊළඟ ගාන හදන්න දැස්තු වෙන්න.